පාස කරනවා මේක අම්මා මගේ අම්මට බාර ගන්නවා මේ මොකද ඉඳා පාස කරනවා ඔක්කොම දෙකක් කරේ ඉඳා මගේ අම්මට එන්නෝනේ මගේ අම්මට එන්නෝනේ Aku pasti apa saja karena tapi bagi cringe creators lo korban pasti apa saja karena challenge karena ya aku tapi bagi apa dah tuh dah kapu nih muka dia muntah kian nih po kapu gaya ni I don't know whatever tapi bagi apa dah tuh dah katta di gaya nu inno ya aku boru karan ne pahu are you challenging me okay Yohani මේකි හැඳි ගෑවිල යන්න මතුරපන් මහසෝම් කාලි මෑණියනි මගේ නරදු බිලින්දා නුඹේ බිල්ලට නොගෙන යයි කියා විශ්වාස කොට මේ පහම් මල් තේ කුකුල් බිල්ලා ආදී මෙකි නොකී දේවල් මේ පන්තට්ටුවේ තැන්පත් කොට ඇත්තා වූ සියල්ල පිළිගෙන යක්ෂ බය භූත බය ප්‍රේත බය සුන්නතු විලි කරන්නා මෙන් ඒ ස්වාප් දැන් මොකද කියන්නේ දැන් මොකද කියන්නේ බල එන්නේ මේ පැත්තෙන් නම් පස්සේ ඒකටත් රෙඩි දැටි ඔය පොල් ගෙඩි අරගෙන ගහගෙන පුකේ stupid bitch finally Asia has come back to shoot you මේක බලන ඔයා ගර්භණී කාන්තාව sorry ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් නා ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් නා ළමයෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ මාමා කෙනෙක් නා what ඔබරි මොකෙක් වුණත් ඔබගේ දරුවා කියන දේ අහන්නේ නැද්ද කවන කෑමක් කන්නේ නැද්ද මුරණ්ඩුද නපුරුද එහෙනම් මේ පසිය පෙන්නන්න යන මේ වීඩියෝ එක ඒ ළමයට පෙන්නන්න මල්ලේ කලබල වෙන්න එපා මල්ලේ මේක ගැහුවේ නටන්න ජරමර කරන්න එපා මල්ලි සැපේ ඉන්න ඔතන්න පසපැත්ත ලොකුවට තියෙන නං ඉල වනන්න ඇරියොත් ඇරියා නැත්තම් ඇරියා skip it up ඒ ඔහොම ඉන්නකෝ එල අපි දෙන්න කපල් වෙලා ඇපල් කමුද මාත් එක්ක ඇපල් කන්න එනවාද එන්න මාත් එක්ක ඇපල් කන්න එන්න කැමති නා මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න හාද අපි බලමු පොඩක් කමෙන්ට්ස් හිමේෂ ඩිපෙරේරා දාලා තිනවා අපි කපල් වෙලා නිපල් කමු කාලි වල දත් නැතපන් අනිවා හාද මේ ශ්‍රන්දීප ඇපල් නෙමෙයි ටොට කවනවා කෙසෙල් WP පකේ පකය 69 දාලා තියෙනවා අමුතු කන්න කනවතෝ මරාගෙන කනද නැ අමුතු කන්න what the fuck සනුක ලක්ෂන් බනිස් කන්න එන්න ඒ ළමයා වැදගත් විදිහට ඇපල් කන්න කතා කරාම උඹලා ඇයි මේ කෙසෙල් බනිස් උඹලා ඔච්චරට ඇපල් වලට කැමති නැද්ද සිසු දාලා ගොඩක් ආවේගශීලීව තෝ හිතුවද ගෑණියේ වෙන වැඩක් නැtei කියලා යසස්මි සිල්ලා ගෑල් ළමයින්ට ආස නැහැ අපි ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා ආප්පයක් ඇපල් කන්න ගෑනු ළමයින්ට ආස වෙන්න ඕනේ නෑනේ බිච් ඉසුරු උදාර අම්මට සිරි වෙරිෆයිඩ් යූසර් කෙනෙක් ඇපල් විතරද කන් දෙන්නේ උට්ටියේ එක්සස් එක දෙන එක මිනිස්සයාගේ නිමිතු දෙව්මින් දාලා කන්න කාපන්න අම්මගේ බල ඊළඟට බලන්න යන්නේ පට්ට ක්‍රියේටිව් කන්ටෙන්ට් එකක් ඕකේ ඒක කොච්චර ක්‍රියේටිව්ද කියනවා නම් දැන් අපි බලමු ඒක මං තව දුර තනියම මත්තරු පාර නෙතු නොරිදා අමාවකට සඳ බලන්න පුළුවන් අමාවකට සඳ බලන්න පුළුවන් තවත් ලස්සන ඇතෝ මම කෙලින්ම ගිහලා ගින්දරට පැන්නනා
මොකක්ද ඒ කරේ උඩයිද ඉතින් ස්ලිප් වුණානේ යහුවෙන්නේ නැතුව උඹලා බ්‍රාන්දිනවා නම් පසියට කියන්න තියෙන්නේ මටත් ප්‍රායක ගෙඩලා දීපා ඕ නංගි මේ අගෝස්තු නෙවෙයි සරුංගල් කාලෙට එන්න මම සවුගල් වලින් අලවලා යවන්න දැන් එන්න එපා මේ තාම පෙබරවාරිනේ අගෝස්තු මාසේ එන්න කලින් අපි අවුරුදු ගන්න ඕනේ වෙසක් බලන්න ඕනේ නත්තල් සමරන්න ඊළඟට පෙන්වන්න යන්නේ පවුමිදපා ඊළඟට පෙන්වන්න යන්නේ අතිශය සංවේදී වීඩියෝ දර්ශනයක් පසිය ඒක සම්බන්ධව මුකුත්ම කියන්න කැමති නෑ අතිශය සංවේදී පුද්ගලයෝ මේ වීඩියෝ එක බලන්න එපා. මෙතනින් එහා බලන්න එපා. ඔයා ෆෝන් එක මේ YouTube එකෙන් අයින් වෙලා ෆෝන් එක පොලේ ගහපන්. ගෙනල්ලා දුන්න ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම සුළඟ වගේ ඔයාලා දන්නේ නැති ඉන්දියාවේ ශාරුක් ඛාන්ගේ ලගින්වත් දැන් නැහැ ඌ බට් මිනිස්සු ඉන්දියාවේ ට්‍රැක් මිනිස්සු වැළඳගත්ත ඩයලොග් එකක් මොකද්ද බවුගේ නම ඉබ්‍රහීම් ක්වාද්‍රි මට මතක Ibrahim Qadri. කැරි පොන්නේ. උඹට හොඳ හැක් තියෙන පුද්ගලෙක් නම් උඹට කොහොමද තේරෙන්න ඕනේ ඌ ශාරුක් ඛාන් වගේ නෑ කියලා. කියන්නේ ඌගේ සන්ග්ලාස් දෙක ගැලවුවා නම් ඌ කවුරු වගේද? සජිත් ප්‍රේමදාස වගේ. මටත් ඉතින් පොඩ ජපන් පුළුවන්. ඒ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි සම්පත් බහුල ජපන් ජාතකයේ. හැබැයි ලංකාවේ ඉන්නවා ශාරුක් ඛාන්ගේ රුවට සමාන 100% සමානම පුද්ගලෙක්. පසියක් දෙක පාරක් රැවටුණා පාර යනකොට මූව දැකලා. ශාරුක් බයි. ශාරුක් බයි. පසියත් රැවටුණා එක පාරක්. ඉතින් දිලි කලාපයේ මල් දීගෙන දුවන කෙල්ලෝ ඒ සින්දු වලට වියලි කලාපයේ මල් පුකේ ගහන් ඇවිත් අතට දෙන ඒ කෙල්ලෝ පවා දැන් මේ පුද්ගලයාට වහ වැටිලා ඉන්නේ. ඉන්දියාවේ මිනිස්සු පවා අතිවිශාල ප්‍රමාණයක් ලංකාවට එන්න පටන් ගත්තා මේක නිසා. ඒ හේතුවෙන් අපේ සංචාරක කර්මාන්තයත් වැඩියෙන් දියුණු වෙන්න පටන් ගත්තා. ඉතින් මේ පුද්ගලයාගේ ෆොටෝ එකක් නෙවෙයි මේ පුද්ගලයාගේ වීඩියෝ එකක් තමයි පසියා උඹලට පෙන්වන්න යන්නේ. හොඳට බලන්න මොකද ගොඩක් වෙලාවට උඹලා අනිවාර්යෙන්ම රැවටෙනවා මේ ඇත්තටම ශාරුක් ඛාන්ද කියලා. मैं अब तो ख्यालों में हूँ मैं जवाबों में हूँ मैं सवालों में हूँ मैं तुम्हारे ख्वाब में हूँ बसा मैं तुम्हारी नजर के उजालों में हूँ देखती हो मुझे देखती हो जहाँ मैं यहाँ क्या बात है බලපං ශාරුක් ඛාන්ගේ පෙට්ට වගේ. එන්න මේක මට පන්නිනවා කුණු හරපෙන් පන්නිනවා මේක Are you female? I mean, do you have a dick? මගේ යාළුවෙක් තමයි ලොල්ලවන්නේ. ඔයගොල්ලෝ කැපොන උදේ ඉඳන් Wow. පුකක් නැති කෙල්ලෙක්. පුකක් තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්න ඕන නම් කරන්න ඕන දේ තමයි යම් කිසි ආකාරයක රෝගයක් හදාගන්න එක. ඊපස්සේ ඒ දේ අනුගමනය කරලා ඒකෙන් උපරිම ප්‍රතිඵලය නෙලාගත්ත ශිෂ්‍යාවක් ඒ. ඇත්තටම
පස්සේ එතන කිව්වා එක ඇන්ගල් එකකට විතරයි සයිඩ් ඇපියරන්ස් එකෙන් විතරයි ඔයාට පුකක් තියෙනවා කියලා පේන්නේ කියලා ඒ ලෙඩේ හදාගත්තම හැබැයි මේ ශිෂ්‍යයාව අද ගුරුවරයාවත් අභිභවා ගියා ඇය පෙන්නුවා සයිඩ් ඇපියරන්ස් එක විතර නෙවෙයි බැක් ඇපියරන්ස් එහෙම නැත්නම් රියර් විව් එකෙන් බැලුවමත් අපිට පුකක් තියෙනවා වගේ පෙන්වන්න පුළුවන් That's a guarantee. Talk to me, numbers never lie. Add it up, that's me. කාගේද මොකක් හරි මේ වෛරල් යන මොකක් හරි වෛරල් යන මොකක් හරි ට්‍රෙන්ඩ් එකක්ද ඕකේ ඒකත් වැරදි හරි එක ඔම් පෙන්වන්න Talk to me, numbers never lie. Add it up, that's me. ගොඩක් අයිදන් ඉන්නවා ලංකාවට විදේශ විනිමය අතිශය ලැබෙන්නේ ගෘහසේවිකාවන් නිසා විතරයි කියලා හැබැයි පස්සේ උඹලට දැන් ඔප්පු කරන්න යන්නේ ගෘහසේවිකාව විතරක් නෙවෙයි අපේ ලංකාවේ කෙල්ලෝ ගැම්මට ගිහිල්ලා නගර සභාවකින් කරන එන්න ඒ පරිසරය පිරිසිදු කිරීමේ වැඩවලටත් අතිශය ලෙස කෙල්ලෝ යනවා ලංකාවේ ඒ වුණාට කවුරුත් ඇගීමක් කරන්නේ නැහැ ඒක සම්බන්ධව. ඒක නිසා පසිය තීරණය කරා ඒ කෙල්ලොන්ව අගයන්න. මොකද ලංකාවේ උන් තමයි නගර සභාවේ වැඩ කරනවා කියලා කියන්න ලැජ්ජ වෙන්නේ. එහෙම නැත්නම් ඒ දේ කිව්වම ඒක වැරදි විදියට තේරුම් ගන්න. වැඩි කතා ඕනේ නැහැ. පස්සේ දැන් යනවා වීඩියෝ ක්ලිප් එකට. ඒක ඇවිල්ලා කාන්තාවක් ඒ කාන්තාවත් රට ගිහිල්ලා රැකියාවක් කරලා තියෙනවා නගර සභාවේ වැඩ කරලා. ඉතින් ඇය තමන්ගේ රැකියාවට තියෙන ගරුත්වය නිසා Boring. බූට්ස් දෙක බලන්න. It's her choice. ඒ බූට්ස් දෙක ඇතුලේ චොක්ලට් හොරෙන් අරන් ආවා කියලා අවසානයේ ඇයව අත්තරම් ගොඩ ගත්තා. අහන්න ඕකේ. මම TikTok එකේ Insta එකේ Facebook එකේ දැකපු දෙයක් තමයි ඔය page කරන මිනිස්සු account දාගෙන දඟලන මිනිස්සු කරන මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඉඳන් කරන දෙයක් තමයි වෙන මිනිස්සුගේ life එකේ වෙච්ච mistake එකක්. ඒ කියන්නේ පොඩක් ප්‍රසිද්ධ මිනිස්සුගේ මිනිස්සුගේ හරි ප්‍රසිද්ධයි මොකක් හරි දැන් මේකේ ඉන්න මිනිස්සුන්ට ඕනේ වෙන මිනිස්සුගේ weak point එක කරේ likes ගන්න comments ගන්න views ගන්න. මම කියන්නේ ඔයගලන්ට මේ අර හිතට දැනෙන්න දානේ මම මේ මිනිස්සුගේ මේ weak point එකක් මම අඳන් ඉන්නේ මේ මිනිස්සු මොනවා වෝ first of all මොන කුරුල්ලද උඹගේ මූණට ජරා කරේ? ඒලා මේ මිනිස්සු ගෑනු කෙනා වුණත් ඒ ළමයා මේව හදනවා නම් ඔයාලට අවුලක් වෙන දෙයක් නැහැ නේ. ඔයා ගතින් මෙන්න කියලා මේව හැදුනේ. ඔයානේ මෙන්න කියලා මේව හදන්නේ ඔයාලට නැහැ නේ. ඉතින් ඒ ළමයා ඔයාගෙත් නෙවෙයි නම් ඔයාටත් වැඩක් නැහැ නේ. Okay then, until we meet again, as I have to say, God face you. Stay chill. Because Pasya is here. කලිනුත් කිව්ව ඕවලට බෙහෙත් තියෙනවා. හැබැයි ඊට වඩා ගොඩක් ලේසි ක්‍රමයක්ත් තියෙනවා. no. පස්සිය ජීවිතේ පස්සේ මයික් එක මේ people's mic මිනිස්සුන්ට කතා කරන මේ මයික් එක අපිරිසිදු කරගන්නේ නැහැ ජීවිතේට. ඔයාලා headset ගහගෙන මේ වීඩියෝ එක බලන්න. headset එකේ සද්ද අඩු කරගෙන බලන්න.